හිරිපොද වැස්ස කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ මේකලා එයාගේ ඊළඟ පියවර පටන් අරගත්තා. ඒ තමයි ඉන්දුහාරගේ අම්මවයි පුංචවයි තරහ කරවන එක. ඉතින් මේ ප්ලෑන් එක මේ වෙද්දි ක්‍රියාත්මකයි. ඉතින් එයා වෙලාව බලලා හරියටම වැඩේ කරා. ඉතින් මේ වෙලාවේ ඉන්දුහාරගේ අම්මට හැමදේම අමතක කරන්න හේතුවක් හදලා දුන්නා. ඒ තමයි එයාගේ පවුලට පුංචි මුණුබුරෙක් එනවා කියන හීනය. ඉතින් ඇත්තටම ඒ හින්දා ඒ සියල්ල අමතක කළා මේකලාට සමාව දෙන්න තරම් එකපාරටම ඉන්දුහාරගේ අම්මගේ හිත නැමුණා. මොකද මේ හැම දෙයක්ම කරන්නේ මේකලා ඉන්දුහාරවත් මෝඩයා කරගෙන. ඉතින් ඉන්දුහාර ඇත්තටම මේකලා කරන කිසිම දෙයක් මුලින් සැක හිතුවත් ඒත් දැන් කිසිම සැකයක් නැහැ. ඉතින් පුංචි අම්මට පණිවිඩේ නොකියපු එක තමයි මෙතන ඇත්තටම හේතුව උනේ. මොකද මේකලාට ඕන වුණා ඒක මුලින්ම කරන්න. අම්මට කලින්ම නොකිය පුංචිට කිව්වෙත් ඒ හේතුව හින්දා. ඉතින් කොහොම වුණත් මේ වෙලාවෙත් මේකලා දිනුම් කියලා තමයි මේකලා හිතාගෙන ඉන්නේ. නමුත් කීයටවත් එහෙම දෙයක් නම් සිද්ධ වෙන එකක් නැහැ. ඉදිරියේදී අනිවාර්යෙන්ම මේකලාට එයා කරපු දේවල් වලට දඬුවම් හම්බ වෙනවා. මොකද ඒ වෙද්දී අම්මා මොන දේ කළත් පුංචි එයාගේ සටන අතහරින එකක් නැහැ. මොකද මොන දේ සිද්ධ වුණත් දැන් පරණ දේවල් වෙලා ඉවරයි. නමුත් චූටි පුතාගේ ජීවිතේ බේරගන්න පුංචි අනිවාර්යෙන් කරන්න පුළුවන් හැම දෙම කරાવી. මොකද එයාගේ ජීවිතේ වටින නිසා. මොකද මේකලා එයාගේ තාත්තා සෙල්ලම් කරන්නේ ජීවිත එක්ක. ඉතින් ඇත්තටම ඉන්දුහාරගේ අම්මට ජීවිතවල වටිනාකමක් නැති වුණාට පුංචිට මේ හැම ජීවිතයකම වටිනාකමක් දැනෙනවා. මොකද එයාලා ඒ තරහවයි පරිගැනීමයි දෙක මැත්තේ හිටියේ. ඒ හින්දා ඒගොල්ලන්ට මේ කිසිම දෙයක් ඇත්තටම පෙනුනේ නැහැ. කොහොම වුණත් මේ පුංචි ඉදිරියේදී මේ ඇත්ත නැත්ත දැන් සියල්ලම දන්න එකේ නීතියේ ඉදිරියට යන්න අනිවාර්යෙන්ම ඉඩ තියෙනවා. ඊටත් වඩා චූටි පුතාට ප්‍රශ්නයක් ඇති වෙයි කියන හේතුව හින්දාම. මොකද ඉන්දුහාරගේ අම්මා කතා කරලා කියනවනේ චූටි පුතා දැන් හිටියේ ඇති කියලා. ඒ අනිවාර්යෙන්ම මේනකා එයාලගේ වැඩ කටයුතු හින්දා තමයි මේකලාට ඕන වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් අම්මයි පුංචි අතරේ ඝටනයක් ඇති කරවන්න. ඉතින් මේ දේ එයා සාර්ථකව කරා අපිට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලට සුබ දවසක්. අංගෙහින් එන්නම්.